ආයිබෝන් ඉඩමක් ගන්න බලාගෙන හිටපු ඔයාලට සුබ පොයින්ට් කරන් තමයි අපි ආවේ. අපි ඉන්නේ පානදුර හිරණ ප්‍රදේශයේ. ඉතින් හිරණ ප්‍රදේශයෙන් ඔයාලට ඉතාමත් පහසුවෙන් හැම ප්‍රදේශයකටම යන්න පුළුවන් ඉඩමක් ගැන විස්තර කරන් තමයි ආවේ. ඉඩම් ප්‍රොජෙක්ට් එක ගැන විස්තර කරගෙන තමයි. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණම කරන්නේ ඉන්ටෙක් ලංකා ආයතනේ. වෙන්තා හිල්ස් තමයි මේ ප්‍රධාන මාර්ගය ඉඳන් ගත්තම මේ සියලුම සම්පූර්ණ තාර දාලා හදලා තමයි තියෙන්නේ. ඉතින් අපි ලෑන්ඩ් එකට ගිහිලා බලමු. ඔයාට හරියන ඉඩමක්, ඔයාට ගැළපෙන ඉඩමක් අනිවාර්යෙන් මෙතනින් ගන්න පුළුවන්. ඉතාමත් අඩු මුදලකට. ඉතින් අපිත් එක්ක ඉන්නවා මේ වෙන්සා හිල්ස් ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්, ඒ කියන්නේ සේල්ස් මැනේජර් උපුල් මහත්තයා. ආයිබෝන්. අයිබෝන්. ගොඩක් ලෑන්ඩ් සෙල් වල අපිත් දකින්න ප්‍රශ්න තියෙනවා. හේතුව තමයි මේ ඉඩම ගත්තට පස්සේ ටික කාලයක් යනකොට මේ අල්ලලා තියෙන තාර පාරවල් ගලවලා යනවා. ගල් ඉගිලිලා යනවා. ඊට පස්සේ යන්න එන්න බැරුව යනවා. දැන් මේක ඇත්තටම ගත්තම කොට පේනවා මේ සම්පූර්ණ මේ ඒ ඉඩමට ඇතුල් වෙන පාර ඔක්කොම කාපට් යොදලා හදලා තියෙනවා නේ. සෑහෙන විදමක් කරලා. ඒක අපි කලින් ඉඳන් මේ දැනගෙන හිටියා මේ ලෑන්ඩ් සෙල් වලින් කරන්න ඉතාම කෙටි කාලයකට පාරවල් හරි ගස්සන්න. ඉතින් අපි එහෙම කරන්න ඕනේ උනේ නෑ. අපි ඉතාමත් හොඳට ශක්තිමත් විදියට පාර කල්පවතින විදියට පාර කාපට් කරලා හරි ගස්සලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ ලෑන්ඩ් සෙල් එක හිරණ ප්‍රදේශයේ පිටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට අපි ලෑන්ඩ් සෙල් එකේ උඩ ප්‍රදේශයේ ඉඳන් ඉතුරු තොරතුරු ටිකත් අපි අරගෙන එන්න. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණම කරන්නේ ඉන්ටෙක් ලංකා ආයතනින්. අපි කැමතියි දැනගන්න මේ පර්චස් කීය ගානේද කඩලා තියෙන්නේ. අපි පර්චස් 10ත් 11ත් අතර ප්‍රමාණයේ බිම් කොටස් 10ක් තමයි මේ අලෙවි සඳහා සූදානම් කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පර්චයක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ කොපමණ මුදලකට ලබා දෙන්නද? පර්චස් එකක් ලක්ෂ 6.40 ඉඳලා 6.95 වෙනකන් තමයි මිල තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔකට පුළුවන් මේ ඔකට පේනවා අපේ පිටුපසෙන් තියෙන මේ ලෑන්ඩ් එක. ඉතින් ඇත්තටම සියලුම තාප්පේ සියලුම දේ වටේටම තාප්ප බැඳලා සිකියුරිටි කරලා තියෙන්නේ. එතකොට පාරවල් ඇතුළේ පාරවල් කාපට් කරලා බැමි බැඳලා එතකොට වෝටර් ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක ලෑස්ති කරලා තියෙනවා. එතකොට ඒ වගේම බැංකු ණය පහසුකනුත් අපි ලෑස්ති කරලා තියෙනවා. මේ එකවර ගෙවනවා නම් අත්පිට මුදලට ගෙවනවා නම් විශේෂ වට්ටමුත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට ලොකු වටිනා පණිවිඩයක් අරින් තමයි ආවේ. ඔකට පේනවා මේ ලෑන්ඩ් සෙල් එක මේ පැත්තේ තියෙන ලෑන්ඩ් සෙල් එක. මේ ලෑන්ඩ් එකේ තියෙන විශේෂ වටිනාකමක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ පේනවා මෙතන තියෙන පර්චස් 10 කොටස් මේ හැම කොටසක්ම එක සමානව, ඒ කියන්නේ හරි නිකන් හතරස්. අපි ඒක විශේෂයෙන්ම මේ මින්දුරු මහත්තයත් එක්ක කතා කරලා ඉවර තීරණය කරා බීම් කොටස් කුඩා කරන්නේ නැතුව හොඳ පළල ප්‍රමාණයෙන් ගෙවල් හදන්න සුදුසු විදියට ලෑස්ති කරන්න කියලා. ඉතින් හැම බීම් කොටසක්ම අඩි 40කටත් වැඩි ප්‍රමාණයකින් පළල තියෙන බීම් කොටස් තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා ඇත්තටම. මොකද මේ ඉඩමක ගයක් හදනවා කියන ඇත්තටම ඒ කියන්නේ හරි ගන්න කියලා ගොඩක් වටිනාකමක් තියෙනවා. ඔකට පුළුවන් ඇවිල්ලා බලන්න. මම හිතන්නේ තව සති දෙකක. ඔව් සති දෙකක් ඇතුළත අපි ලෑස්ති කරනවා. සති දෙකක් ඇතුළත සූදානම් වෙනවා මේ ඉඩම මේ වැඩ කටයුතු අවසන් වෙනවා. මේ එනකොටත් ඔකට පේනවා සේරම අර කෙරෝල්ට එනකන් තාර සම්පූර්ණම අතුරුලා අවසන් වෙලා තියෙනවා මේ එනකොට. ඇතුළේ වැඩ කටයුතු තව සති දෙකක් ඇතුළත යනවා වැඩ කටයුතු අවසන් වෙනවා. ඉතින් ඔකට පුළුවන් ඇවිල්ලා බලන්න. ඒක අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනා ලෑන්ඩ් එකක්. ඉතින් ඔකට ආවම පේනවා ඉතාමත් නිෂ්කලංක පරිසරයක. හැම පැත්තටම ළඟයි එකක් මෙතනින් හිරණ පාරෙන් පානදුර නගරයට බොහොම ටික දුරයි තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙක් ඉඳන් පිළියන්දල කැස්බෑව පාර ගත්තත් කිදෙල් පිටියට හිතාමත් ටික දුරයි යන්න තියෙන. ඉතින් ගොඩක් වටිනවා. විශේෂයෙන් ලයිසියම් පාසල, ජාත්‍යන්තර පාසල, ඒ වගේම පාන්දුර රෝහල, පාන්දුර ප්‍රධාන පෙළේ පාසල් විශාල ප්‍රමාණයක් කේන්ද්‍ර කරගෙන තමයි මේ ඉඩම් කට්ටිය තියෙන්නේ. ඉතින් ඔකට ගොඩක් වටිනවා. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න පුළුවන්. අපි දැන් මේ කිව්වට දැන් හරියටම මෙතෙන්ට එන හැටි පොඩ්ඩක් හරියටම පැහැදිලි කරන්න. ඔව් මේක හිරණ පානදුර නගරෙන් මේ පානදුර රෝහල ඉස්සරහා තියෙන හිරණ පාරේ ඒජන්තවංගුවට ඇවිල්ලා ඒජන්තවංගුවේ ඉඳන් මීටර 100 200ක් විතර ඉස්සරහට එනකොට මේ දකුණු අත පැත්තේ තියෙනවා මේ පාමසි එකක් දිනුග කියලා. ඒකට ඉස්සරහන් තියෙන පාර තමයි මේ පාර. මේ ඒ පාරින් ඉඳලා හරියට මීටර 150යි අපේ ඉඩමට දුර ප්‍රමාණය. ඉතින් ඔයාලට හරිම ලේසි හොයාගන්න මේ කියපු විදිහටම ප්‍රධාන පාර හිරණ පාරේ එනකොටම ඒජන්ත වංගුව හැරිලා ඉස්සරහට එනකොට දිනුක ෆාමසි ඉස්සරහින් ඔකට පේනවා අලුතින්ම නවීකරණය කරලා පාරක් හදලා තියෙනවා. හරිම ලේසි හොයාගන්න. ඉතින් ඔකට ආවොත් හෙට අනිද්දා දවස් ඇතුළත ඔයගොල්ලෝ ආවොත් ඉක්මනින්ම මෙතනින් බිම් කොටසක් ඕගොල්ලෝගේ බිම් කොටස ඔයාලට වෙන් කර ගැනීමට හැකියාව තියෙනවා. ඔයාලට ඕන තැනකින් ලස්සනට වෙනම හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැකියාව තියෙනවා අවශ්‍ය කරන බිම් කොටස ඉතාමත් සාධාරණ මුදලකට වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි උපුල් මහත්තයා.